හෙලෝ ගයිස් කොහොමද ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම අද ඉන්නේ ෆයිෆ කෑම්ප එකේ මේ සතිය ඉන්නේ. එතකොට ඉතින් මම පොඩ්ඩක් ගිහිල්ල පෙන්න්නම් ෆයිෆ කෑම්ප එකේ ජිම් එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට මම ඉතින් ජිම් එක පැත්තට තමයි මේ යන්නේ. යනගම මේ තියෙන වට පිටාවත් මං ඔයගොල්ලොන්ට පෙන්වන්න. කෙලින්ම යනකොට ඕගොල්ලොන්ට පේනවා ඇති ලොකු කන්දක්. මේ හරියේ තියෙන්නේ මේ වගේ කඳු තමයි පස් කඳු තියෙනවා. ගහක් කොලක් නැති කඳු තමයි තියෙන්නේ. සමහර වෙලාවට ලොකු හුළඟක් එනවා. ඒ හුළඟ එන වෙලාවට දූවිල්ල එහෙම ඇවිස්සෙනවා. තින් ටිකක් අපහසු කාලගුණයක් අපහසු එන්වයර්න්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඒතර සමහර කාරවලට සෙල්සියස් අංශක 40 45 වගේ ටෙම්පරේචර් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ අවට තාම සමහර ඒවා හදනවා. මේ කන්ටේනර් බොක්ස් වගේ තියෙන ඒවයින් තමයි අපිට ඇකමඩේෂන් ඊට පස්සේ ලෝන්ඩරි රූම් කිචන් එක ඒ වගේ හැම දෙයක්ම ජිම් එක හදලා තියෙන්නේ. ඒකට කන්ටේනර් බොක්ස් වගේ පෙවුනට කන්ටේනර් බොක්ස් නෙවෙයි. ඒ විදිහේ බොක්සස් ටයිප් එකකින් හදපු తాවකාලික ගොඩනැගිලි තමයි තියෙන්නේ. මේ ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මන් මේ ජිම් එක පැත්තට යද්දි මුලින්ම අපිට පේනවා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකේ සමහර කාරවලට සමහර දවස්වලට එක ගේම්ස් තියෙනවා. ඉතින් ඒවා කට්ටිය ප්ලේ කරනවා. ඒකට ෆ්‍රී ටයිම් එක කට්ටිය සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න මේ ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා වීදම් කරලා. ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා. ලයිට් එහෙම හයි කරලා තියෙනවා. රෑට උනත් හොඳට එළිය තියෙන විදිහට හදලා තියෙනවා. මේ තියෙන ඉතින් ඒ ග්‍රවුන්ඩ් එක. ඊට අමතරව අවුට්සයිඩ් එකේ එක ගේම්ස් සෙල්ලම් කරන්න. ඊට පස්සේ වාඩි වෙලා ටීවී බලන්න. අවුට්සයිඩ් එකෙත් මොනවා හරි ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒව කරන්න තමයි මේ එළිය හදලා තියෙන්නේ. පුටු තියලා තියෙනවා. එතන අයිස් මැෂින් කියලා තියෙන්නේ. එතනින් තමයි අපි වතුර එහෙම පුරවගන්නේ. මේ මාත් බෝතලෙ ගෙනාවා. එතනින් වතුර ටිකක් පුරවගමු. මේ හරි අවට ඉතින් වතුර එහෙම නැහැ. මේගොල්ලෝ වෙනම බවුසර් වලින් වතුර ගෙනල්ලා එහෙම ෆිල් කරන එක තමයි කරන්නේ. දැන් ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ කොෆි ෂොප් එකක් එහෙමත් තියෙනවා. ඊට අමතරව මෙතන එක බීම වර්ග ඊට පස්සේ හරි චොකලට් ඒ වගේ දේවල් අපිට පේමන්ට් එක කරලා එහෙම ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා මෙතන. මෙතන අවුට්සයිඩ් ක්‍රීඩා කරන්න එක ගේම් ක්‍රීඩා කරන එහෙමත් තැන් හදලා තියෙනවා. මේ තාම ජිම් එකට යන ගමන් ඉන්නේ. තාම ජිම් එකට යද්දි මේ තියෙනවා තමයි අපේ ටීවී එක තියෙනවා. සමහරවිට මැචස් එහෙම යනකොට කට්ටිය ඉතින් අවුට්සයිඩ් එකේ මේ ටීවී එකේ මැච් එක බලනොත් යන ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන් නිසා සෑහෙන් නව්වා. ඉතින් මේ දවස්වල මේ වහින්නේ නැතිම තරම්. තාම සමහර බිල්ඩින් තාමත් හදමින් පවතිනවා. මේ 100%ම තාම හදලා නැහැ. ඒ වගේ සමහර බිල්ඩින් තාමත් හදනවා. දැන් මෙතන තියෙන්නේ තව ක්‍රීඩා පිටියම තව කොටසක් සමහර බාස්කට් බෝල් ඒ වගේ ටිකක් අර ඉන්ඩෝ ෂේප් එකට ගැලපෙන ක්‍රීඩා හිම කරන්න තියෙන විදියට හදපු ග්‍රවුන්ඩ් එකක් විතර තියෙන්නේ. සෑහෙන් වියදමක් කරලා ඉතින් හදලා තියෙනවා ඉතින් මේවා.
එතකොට මේ පහසුකම් ඔක්කොම ඉතින් අපිට නොමිලේ තමයි හම්බෙන්නේ ඉතින්. මීට අමතරව කෑම බීම ඒව පවා ඉතින් අපිට නොමිලේ හම්බ වෙනවා. මෙතන ජිම් එකට යන තැන තියෙන්නේ මේ එතනම යන්න කලිනුත් එක ජිම් එකේ උපකරණ දේවල් එහෙම එළියෙන් තියලා තියෙනවා. අපි බලමු ඉතින් ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා. මේක එහෙම නීතිමාලාවකුත් තියෙනවා මුලින්ම. ඉතින් අපි යදී ඉන්ඩක්ෂන් එක එහෙම ගන්න ඕන. ඊට පස්සේ ෂූස් එහෙම අපි අනිවාර්යෙන් දාන්න ඕන. සාමාන්‍යයෙන් නෝමල් ජිම් එකකුණක් තියෙන සාමාන්‍ය ක්‍රියා පිළිවෙල තියෙනවනේ. ඒ දේවල් ටික මෙහෙත් තියෙනවා. ජිම් එක තියෙන්න ඕන ඔක්කොම වගේ උපකරණ ටික මැෂින්ස් ටික මෙතන තියෙනවා. ඉතින් සාමාන්‍ය නවීන පන්නේ ජිම් එක තියෙන හැමදේම වගේ තියෙනවා. ඉතින් මේ හැමදේම අපිට නොමිලේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ආරම්භ දවසේ ඉන්ඩක්ෂන් එකක් තියෙනවා. ඒක අරගෙන විතර මේවා කරන විදිය, ඒතකොට ඒ සේෆ්ටි එක තමයි හැමදේම තියෙන්නේ. ඒ දේවල් කියලා දුන්නට පස්සේ අපිට ඕන වෙලාවක අපිට ෆ්‍රී වෙලාවක ඇවිල්ලා මේකේ අපිට මේ ජිම් එකේ උපකරණ මැෂින්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ජිම් එක ටිකක් මෙතන ජිම් දෙකක් තිබ්බ, තව තැනකක් තියෙනවා ජිම් එක. මේක ජිම් එක. මේක උපකරණ ඔක්කොම වගේ අලුතෙන්ම ගෙනල්ලා අලුතෙන්ම සවි කරපු දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ කාරුවත්ම නැත්තේ. ඉතින් දැන් මම දවල් වරු වෙලාවක තමයි මේ ඇවිල්ලා තියෙන වීඩියෝ කරන්න. ඒතකොට නයිට් ෂිෆ්ට් එකේ ඉන්න කට්ටිය දවල්ට නීති, නැත්තම් දවල් ෂිෆ්ට් එකේ කට්ටිය දැන් වැඩට ගිහිල්ලා. ඉතින් ජිම් එක තිබුණාට ඉතින් ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ඉතින්. මේ අනිත් රූම් එකට ගිහිල්ලා අපි බලමු ජිම් එකේ අනිත් උපකරණ ටික තියෙන තැනක් තියෙනවා. ඒතකොට සෙරිප්පු, ඊට පස්සේ වර්කින් බූට්ස්, ඒ වගේ දේවල් එහෙම ජිම් එකට එද්දි දාන්න දෙන්නේ නැහැ. මේ අනිත් ජිම් එක මේ එතන නම් ටික උපකරණ ටික අර කලින් ගිය එකට සාපේක්ෂව ටිකක් අඩුයි. සාමාන්‍ය දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි ජිම් එකට එනකොට එන වෙලාව ලියලා ඊට පස්සේ යනකොට ආපහු යන වෙලාව ලියලා අස්සම් කරලා එහෙම යන්න තියෙනවා. කාරුවක්වත් බලන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි කරනවා එහෙම. ටීවී එකක් එහෙමත් තියෙනවා. එතන මම කලින් කිව්වා වගේ මේ සියලුම දේවල් අපිට නොමිලේ තමයි හම්බෙන්නේ. එතකොට මේවට යන වියදම් ඔක්කොම කවර් වෙන්නේ ඉතින් මේ මයිනින් කරන කම්පැනි වලින්, ඒ මයිනින් ඉන්ඩස්ට්‍රි එකේ ලැබෙන ආදායමින් ලැබෙන කොටසකින් තමයි මේ හැමදේම නඩත්තු කරන්නේ ඉතින්. එතකොට මේ හැමදේම නොමිලේ දෙන්න තරම් ආදායමක් ඉතින් මයිනින් කම්පැනි වලට තියෙනවා. එතකොට මේ 54 සයිට් වල වැඩට එන්න ඉතින් ඕන කෙනෙක්ට පුළුවන්. ඉතින් සාමාන්‍ය සීක් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඇප්ලයි කරලා එන්න පුළුවන්. මුලින්ම මේ සයිට් වල සේෆ්ටි එකට රිලේටඩ් තියෙන කෝසස් ටිකක් ඒක කරාට පස්සේ අපිට මේ සයිට් වල වැඩට එන්න පුළුවන්. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් මම ආපහු එන්නම්. ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.